ඔයාලගෙන් ඇහුවොත් ආදරයේ සංකේතය මොකක්ද කියලා ඔයාලා කියයි ටච් මහල කියලා. අපි අහලා තියෙන විදිහට නම් ෂාජහාන් අධිරාජ්‍යයා ටච් මහල හදන්නේ තමන්ගේ දේවිය මොම්ටාස්ට තිබුණු ආදරයේ හින්දා. ඒත් ඒක ඇත්තම ආදරයක්ද? අද අපි ඒ ගැන තමයි ඔයාලට කියන්න හිතුවේ. මොම්ටාස් දේවියගේ ඇත්තම නම ඒක නෙමෙයි. ඇගේ නම අර්ජුමාන් බානු බෙගම්. මේ අර්ජුමාන් කුමරිය හරිම ලස්සනයි, බුද්ධිමත්. ඇය ධනවත් පර්සියානු වංශවතෙකුගේ දුවක්. ඒත් රාජකීයෙක් නම් නෙමෙයි. අර්ජුමාන් කුමරියට වයස අවුරුදු 14ක් වෙද්දී මේ කුමරියගේ අතගන්න යෝජනා වෙච්ච කෙනෙකුත් හිටියා. සමහර විට කුමරිය ඒ යෝජිත කෙනාට ආදරය කරන්නත් ඇති. ඒත් අහම්බෙන් වගේ ඒ වෙනකොට රට පාලනය කරමින් හිටපු ජහාන්ගීර් අධිරාජ්‍යයාගේ පුතා කුරාම් කුමාරයා, ඒ කියන්නේ පසු කාලිනව ෂාජහාන් අධිරාජ්‍යයට මේ කුමරියව දකින්න ලැබුණා. කුමරියගේ ලස්සන නිසා කුරාම් කුමාරයාගේ හිත බැඳුණා. ඔහුට මේ කුමරිය විවාහ කරගන්න උවමනා වුණා. එතකොට අර යෝජනා කරලා තිබුණු කුමාරයා අර්ජුමාන් කුමරියව කුරාම් කුමාරයාගේ හිතට අල්ලපු එකෙන් උනේ අර්ජුමාන් කුමරියව විවාහ කරගන්න තීන්දුව කරලා තිබුණු තරුණයාට කුරාම් කුමාරයාගෙන් මැරුම් කන්න සිද්ධ වෙච්ච එක. ඔය විදිහට අර්ජුමාන් කුමරියව ෂාජහාන් විවාහ කරගත්තේ ඇගේ පළමු සැමියාව ඝාතනය කරලා. අර්ජුමාන් කුමරියගේ විවාහය කුමාරයා එක්ක කරන්න ඕනි කියලා තීන්දුවනේ 1607 දී. ඉතින් මේ අර්ජුමාන් කුමරිය විවාහය තීන්දුව වෙලා තියෙද්දිම තමයි ෂාජහාන් රජතුමා තමන්ගේ පළමු බිරිඳ විදිහට රජ පෙළපතකින් පැවතෙන කන්දාරි බෙගම් කුමරියව විවාහ කරගත්තේ. ඊට පස්සේ ප්‍රසිද්ධ මෝගල් අමාත්‍යවරයෙකුගේ දුවක් වෙන ඉස්සුන් නිස්සා බෙගම් කුමරියවත් තමන්ගේ දෙවෙනි බිරිඳ විදිහට විවාහ කරගන්නේ මේ විවාහ ගිවිසුම තියෙද්දිමයි. ඉතින් අර්ජුමාන් කුමරියට සිද්ධ වෙන්නේ ওই තරම් ආදරය කළා කියන ෂාජහාන් අධිරාජ්‍යයාගේ තුන්වෙනි බිරිඳ වෙන්න තමයි. ඒ අය සාමාන්‍ය පවුලකින් පැවතගෙන එන කෙනෙක් නිසා වෙන්නත් ඇති. ඒත් ඉතින් ওই තරම්ම ආදරයක් තිබුණා නම් අධිරාජ්‍යයෙකුට බැරිද පවුල් පසුබිම් නොසලකා හරින්න? ඇයව විවාහ කරගත්තාට පස්සේ ෂාජහාන් රජතුමා ඇයට මුම්ටාස් මහල් කියලා නමක් දෙනවා. ඒකේ තේරුම මාලිගය ආලෝකවත් කරන මැණික කියන එකලු. බිසෝවරු 7 දෙනෙක් අන්තපුර කාන්තාවෝ 2000ක් ඉන්න මාලිගයක් ආලෝක කරන මැණිකක් වෙලා මුම්ටාස් දේවිය සතුටින් ඉන්න ඇතිද? ෂාජහාන්ගේ ආදරය ගැන කතා කරන අය කියන තවත් දෙයක් තමයි තමන් නැවත විවාහ වෙන්නේ නෑ කියලා ෂාජහාන් රජු මුම්ටාස් මහල් දේවියගේ මරණ මංචකයේදී පොරොන්දු වුණාලු. මරණ මංචකයේදී පොරොන්දු වුණාට වැඩක් තියෙනවද? ෂාජහාන් රජතුමා එයාගේ 4 වෙනි, 5 වෙනි, 6 වෙනි, 7 වෙනි බිසෝවරුද විවාහ කරගන්නේ මුම්ටාස් මහල් දේවිය හොඳ යහතින් ජීවත් වෙලා ඉද්දිමනේ. ඒ විතරක් නෙමේ. ෂාජහාන් අධිරාජ්‍යයා විනෝදාංශයක් විදිහට තමන්ගේ රාජ්‍යයේ උන්නු ලස්සන යුවතියන් තමන්ගේ අන්තපුරයට එකතු කරගත්තු බව කියවෙනවා. ඒ විදිහට ඔහුගේ අන්තපුරයට එකතු කරගත්තු තරුණියන් ගණන 2000කටත් වැඩි බව සටහන් වෙනවා. මුම්ටාස් දේවිය මිය යන්නේ ඇගේ 14 වෙනි දරුවා ලැබෙන්න ගිහින්. අධික ලෙස දරුවන් බැදීම නිසා දුර්වල වුණු ශරීරය නිසා මුම්ටාස් දේවිය ෂාජහාන් රජු එක්ක විවාහ වෙලා ගත කළේ අවුරුදු 19යි. ඒ අවුරුදු 19ටම දරුවන් 14 දෙනෙක්. ඒ කියන්නේ මේ විවාහ ජීවිතය ඇතුලේ වැඩි හරියක් මුම්ටාස් දේවිය ගැබිනියක්.
ෂාජහාන් රජතුමා ඔය තරම් ඇයට ආදරය කරා නම් තමන්ගේ දේවිය එහෙම දරුවන් වඳන යන්ත්‍රයක් කරාවිද? බිහි කරන හැම දරුවෙක් ගානෙම දේවියගේ ශරීරයේ දුර්වල වෙන විදිහ ෂාජහාන් රජතුමා දැක්කේ නැද්ද? ඇයව ඒ තත්ත්වෙන් බේරගන්න මහා අධිරාජ්‍යයට කරන්න දෙයක් තිබුණෙම නැද්ද? ඉතින් ඇය මිය ගියා. මිය ගිය මුම්තාස් දේවියගේ අඩුව පුරවන්න කවදාවත් කාටවත් බැරි වේවි කියලා ෂාජහාන් වැළපුණාලු. ඒත් මුම්තාස් දේවිය මිය ගියායින් පස්සේ හිස්වෙන බිසෝ තනතුරට මුම්තාස් දේවියගේම සහෝදරියව පත් කරගත්තලු. මුම්තාස් මරණ මංචකයේ ඉද්දිම මුම්තාස් දේවියගේ නංගි එක්ක ආදරයෙන් බැඳුනලු. මුම්තාස් නැති අඩුව කවදාවත්ම පිරිමහැන්නේ නෑ කියලා කීවත් ඒ අඩුව පිරිමහ ගන්න තව කෙනෙක් ඔහු තෝරගත්තා. ඒ තමන්ගේම දියණියක්. ඇය ජහාන් අරා. ජහාන් අරා ෂාජහාන් රජුගේ සුජාත නොවූ දියණියක්. තමන්ගේ සජාත නොවන දුවක් එක්ක ලිංගිකව හැසිරෙන්න කුරාණයේ තහනමක් නෑ කියලා කියවෙන්නේ. ඉතින් ෂාජහාන් රජු ජහාන් අරාව තමන්ගේ අනියම් බිරිඳක් කරගත්තා. හැබැයි ඇයව කවදාවත් විවාහ කරගත්තේ නෑ. තමන් වැවූ ගස්වල ගෙඩි කඩන්න උයන් පල්ලෙකුට තහනමක් වෙන්නේ නෑ කියලා ෂාජහාන්ම තමයි කියලා තිබුණේ. ඉතින් අපට හිතෙන විදිහට ෂාජහාන් මුම්තාස් ප්‍රේම කතාව අධිරාජ්‍යයක් වෙනුවෙන් ලියවුන ලස්සන ප්‍රශස්තියක් මිස හැබෑම ආදර කතාවක් නම් නෙවෙයි. ඒ වගේම තමයි යාළුවනේ මුම්තාස් දේවිය ජීවතුන් අතර සිටියදී ඇය වෙනුවෙන් කිසිදු මාලිකාවක් හෝ ප්‍රාසාදයක් ෂාජහාන් රජු ඉදිකර දී ඇති බවට සාක්ෂි හම්බ වෙන්නේ නැහැ. එසේනම් ඇය මියගිය පසු ඇය වෙනුවෙන් එවැනි දෙයක් ඔහු සිදු කරයිද? එයත් තව ගැටලුවකි. එසේනම් මේ ටජ් මහල කවුරුන් උදෙසා තනන ලද්දක් දැයි තවමත් හිතා ගන්නට බැහැ.